මෙසෝගෝලය හෙවත් මධ්‍ය ගෝලය අපරිවර්තීය ගෝලයට ඉහළින් පිහිටි ස්තරයයි. මේකේ ව්‍යාප්තිය භූතලයේ සිට කිලෝමීටර් 80ක් පමණ ඉහළට විහිදෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 50ත් කිලෝමීටර් 80ත් අතර තමයි මෙසෝගෝලය පිහිටලා තියෙන්නේ. මෙසෝගෝලයේ සංයුතිය ගත්තාම දැලි, දුම්, දූවිලි, ලවණාංශු, ජල වාෂ්ප වගේ කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වුණාට රාත්‍රී කාලයේදී ආලෝකය විහිදුවන නිශාදීප්ත කියලා කියන වලාකුළු වර්ගයක් දක්නට ලැබෙනවලු. මෙසෝගෝලයේ ලක්ෂණ ගත්තාම භූතලයේ සිට ඉහළට යත්ම උෂ්ණත්වය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය අඩුම ස්තරය තමයි මේක. භූතලයේ සිට ඉහළට යත්ම පීඩනයත් අඩු වෙනවා. ඒ වගේම මෙසෝගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරයේ හින්දා මේක ශීත ගෝලය කියලාත් කියනවා. ඊළඟට මෙසෝගෝලයට ඉහළ සීමාව මෙසෝ මණ්ඩලය කියලා කියනවා. ඒකේ උෂ්ණත්වය ස්ථාවරව තියෙනවා. එතකොට මෙසෝගෝලයට කියන තවත් නම් දෙකක් තියෙනවා. මධ්‍ය ගෝලයයි ශීත ගෝලයයි.